අයියයි දෙනවා මගේ බෝල් පොයින්ට් පෑන. අනේ ටිකක් දෙනවකො මං බල්ලා දෙන්න. දුමිඳුයි කසුනුයි පෑනකට රණ්ඩු වෙනවා. මම ඉන්නේ මේ මහරජා වාගේ. ඒ කුසල් ඩෙස්සකට ගහ සින්දු කියනවා. හා රුපියල් 20යි නම් රුපියල් 20යි හරිද? නුවන් කෑ ගහනවා. ඔය පෑන් දෙක දෙන්න මෙහෙට දැම්මගේ වාරේ. සුමේන්ද කිව්වා. කට්ටියක් පෑන් ගහනවා. 8 වසර කියන්නේ නාහෙට අහන්නේ නැති පන්තියක්. ටීචර්ලා හැමදාම කීවේ එහෙම. සිංහල ටීචර් එද්දි තමයි ළමයි එක එක වැඩවල හිටියේ. පන්ති එක කාලා ගෝට්ටියක්. ඔයගොල්ලෝ කෑ ගහන සද්දේ පල්ලෙහාටත් ඇහෙනවා. කවුරුවත් කෑ ගැහුවොත් පන්තියෙන් එළියට දානවා. දන ගහගෙන ගිනියව්වේ ඉන්න ආසයි කෑ ගහන්න. පන්තියට ආගම සිංහල ටීචර් කිව්වේ එහෙම. අපෝ සිංහල ටීචර් නම් වසයි. ටිකක් පාඩුවේමු දසුන් කිව්වා. එදා මම කියලා දුන්නා රචනාවල් ලියන්න විදිහ. දැන් හැමෝම ඔයාලා අනාගතේ වෙන්නේ කවුද කියලා රචනාවල් ලියන්න ඕනි. කටින් වැඩ නොකර අතින් වැඩ කරන්න. ටීචර් පන්තියටම කරන්න වැඩක් දුන්නා. මම නම් ඉංජිනේරුවෙක් වෙනවා. ඒ කසුන් මම කැමති දොස්තර කෙනෙක් වෙන්න. දසුන් කිව්වා. මම නම් ගණකාධිකාරවරයෙක් වෙනවා. බුද්ධික කිව්වා. මම ගුරුවරයෙක් වෙනවා. දුමිදු කිව්වා. හරි සද්දේ මොකද? ලියන්න කිව්වේ මං දැන්. ටීචර් ටිකක් සැර වුණා. ළමයි හැමෝම ලියන්න ගත්තා. සහන් මොකද? ඔයාට ඕනේ නිකමෙක් වෙන්නද? ටීචර් ඇහුවේ උඩ බලන් කල්පනා කරන සහන් දිහා බලාගෙන. මං ඒ ගැන කල්පනා කරන්න ඕන ටීචර්. සහන් කිව්වා. සීනා නාද වුණ නිසා පොට්ටිකාරන් ටීචර් ගියා. ළමයි හොඳටම ලියපු අයට ඒ ලකුණ දීලා තියෙනවා. F තියන අය ආයමත් රචනාවල් ලියන්න ඕන. ඇයි ටීචර් මට F අකුරක්? යාළුවෝ හැමෝම ඒ තියෙද්දි කල්පනා කර හිටපු සහන්ට ලැබිලා තිබුණේ F සලකුණ. ඒක දැකපු සහන් ටීචර්ගෙන් ඇහුවා. පුතේ මම විශිෂ්ට ව්‍යාපාරිකයෙක් වෙමි කියලා ඔයා මේ ලිව්ව රචනාව ප්‍රායෝගික නෑ. සේවකයෝ 5000ක් විතර වැඩ කරන රෙදි නිෂ්පාදනය කරන ගාමන්ට් එකක අයිතිකාරයෙක් වෙන එක සෑහෙන අමාරු වැඩක්. අනික ඔයාගේ තාත්තා ලියුම් බෙදන කෙනෙක්. ඔයාට මේක කරන්න බෑ. මේ රචනාව ප්‍රායෝගික නෑ. අනිත් අය වගේ හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන්න. ටීචර් කෝච්චියක් වගේ කියවගෙන ගියා. F ගත්ත අය හෙට ආය රචනාව වෙනස් කරලා ලියාගෙන එන්න. ටීචර් කිව්වා. පුංචි සහන් ගෙදර ගිහින් කල්පනා කරා. පහුවෙද්දා ටීචර්ට පොත දුන්නා. කෝ සහන් මේ එකමනේ. මේ වෙනේ කල් ලියන්නනේ මං කිව්වේ. ටීචර් ඇහුවා. ටීචර්ගේ F එක තියාගන්න. මම මගේ හීනේ තියාගන්න. සහන් යටහත් පහත්ව නමුත් ටීචර්ගේ ඇස් දෙක දිහා බලන් ස්ථිර හඬකින් කිව්වා. ටීචර් ටිකක් කේන්ති ගියත් ඒක යටපත් කරගත්තා. මට දැන් අවුරුදු 37ක්. පුතාලා වගේම මමත් පාසල් කාලේ ඉස්කෝලෙන් ගියපු ට්‍රිප් එකක මෝටර් රථ කර්මාන්ත ශාලාවක් බලන්න ගිහින් ඒ වෙලාවේ තමයි මං හිතාගත්තේ දවසක මේ වගේ තැනකට එනවා කියලා. ඉතින් ඇවිදලා කරලා හොඳට බලලා දෙයක් ඉගෙනගෙන යන්න. අවුරුදු ගානකට පස්සේ සිංහල ටීචර් එක්ක තමන්ගේ ගාමන්ට් එක බලන්න ආව දරුවන්ට සහන් කතා කළේ ඒ විදිහට. සහන් ඔයා විශිෂ්ට මිනිස්සෙක්. මම ඒ දවස්වල ගොඩාක් ළමයින්ගේ හීන හොරකම් කරද්දී ඔයාගේ හීනේ රැකගත්තා. සහන්ගේ දෙවන්ත ව්‍යාපාරේ බලන්න ආව ටීචර් හදවතින්ම කිව්වා. 8 වසරේදී සහන් දෙපාරක් නොලියපු රචනා මතක් කළා ටීචර්ගේ මහලු රැලි වැටුණු කම්මුල දිගේ කඳුළු කඩන් වැටුණා. කාටවත් කවදාවත් ඔයාලගේ සිහිනය හොරකම් කරන්න දෙන්න එපා. සහන්ගේ ව්‍යාපාරය බලන්න ආව ළමයි හැමෝටම ආදරෙන් ටීචර්